වර්තමාන කාලයේ මිනිස්යන්ට මේක රෝගාබාධ තියෙනවා. ඒ රෝගාබාධ අතුරින් සමහර රෝගාබාධ මේ සිත පුරුදු කිරීමෙන්ම සුවපත් කරගන්න ලැබෙනවා. එහෙමයි ස්වාමී. නිදසුනක් වශයෙන් මගේ අත්දැකීමක් මම කියන්න සතුටුයි කාටත් ඒක ප්‍රයෝජන වෙයි. එහෙමයි. 93 වසරේ මට හැදුන ඩයබටිස් රෝගී. මුතු මං කෑමෙන් නෙමෙයි හදාගත්තේ. කාලේ අධික ලෙස අවිවේකයක් තිබුණා. මගේ ගුරු ස්වාමින් වහන්සේ නිතර වයෝවෘද්ධ නිසා ගිලන් නිසා ඒ සීලම වැඩ කටයුතු ඒ ස්වාමින් වහන්සේ තේන ලියුම් කියවන්න ඒවට උත්තර ලියන්න ඒ වගේම දවල් කාලේ තේ ශිෂ්‍යයන්ට උගන්වන්න හැම දෙයකටම කාලේ මට ඕන. ඉතින් මං සමහරට රෑ 1-2 වෙනකන් නිදි මාරනවා. අය පාන්දර 4ට අවදි වෙනවා. වැඩි කල් යන්න ඉස්සර මට ඒ රෝගේ හැදුනා. එහෙමයි. අන්තිමේ මාසෙකින් තමයි රෝගේ හොඳට විස්තර දැනගත්තේ. ඉතින් වෛද්‍යවරු මට බොහොම කරුණාවෙන් උපස්ථාන කළා කිව්වා දිගටම බෙහෙත් ගන්න ඕන. ඉතින් මං හිතින් හිතාගත්තා මට මේ බෙහෙත් ගන්න අතර මගේ ආධ්‍යාත්මික ශක්තියකින් මට මේක සුව කරගන්න ඕනේ. එහෙමයි. කියලා මං හිත ධෛර්යමත් කරගත්තා. ඉතින් උපදේශ ලැබුණා උදේ දවල් ආහාර ගත්තන් පස්සේ ඇඳට පුටුවට යන්න එපා කියලා මං ඒක තේරුම් ගත්තා. මම උදේ ආහාර ගන්න උදේ 6ට නම් එහෙමයි. ඊළඟට මගේ මූලික වැඩ ටික කරගෙන මං ඉදලක් අරගෙන හිමින් බුදු ගුණ කියා සත්‍යක්‍රියා කරමින් අමදිනවා දාඩිය දාන්න. එහෙමයි. දවාට දානෙන් පස්සේ පැයක්ම හිමින් සක්මන් කරමින් මම බුදු ගුණ වඩමින් සත්‍යක්‍රියා කළා. සත්‍යක්‍රියා කරන්නේ බුදු ගුණ බලයේ පිහිටවලා මම මේ රෝගේ සුව කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය. එහෙමයි. කුදුමී කියන්නේ ඉතින් වරින් වර වෛද්‍ය පරීක්ෂණ කරනවා මාස්පතා බෙහෙත් අනුපිළිවෙලින් ගන්නවා. හැබැයි මම බෙහෙත් අනුපිළිවෙලින් ටිකෙන් ටික මම ඕනකමින් අඩු කරගත්තා. එහෙමයි. 3 වේල ගන්න එක 2 වේල ගන්නවා. 2 වේල ගන්නකොට 1 වේල ගන්නවා. 1 වේල ගන්න එක බෙහෙත් පෙත්තෙන් භාගයක් ගන්නවා. එහෙමයි. මේ වෛද්‍යවරුන්ට පෙන්නමින් මම මේ කරන්නේ. එහෙමයි. අන්තිමේදී මට වෛද්‍යවරු කිව්වා ස්වාමීන් වහන්සේලා දැන් මේ සීනි වැඩෙන්නේ නැහනේ. සීනි වැඩෙන්නේ නැහැ ලේවල. එයින් පස්සේ අද වෙනකන් ඒ වෙනුවෙන් බෙහෙත් ගත්තේ නැහැ. මං ඉතින් ඒක පාලනය කරගන්න ක්‍රමේ හැදෑරුවා. තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒක හැදෙන්නේ නැති වෙන්න මම පාවිච්චි කරනවා. අද වෙනකන් ඒ රෝගේ උස්සන්න වෙන දෙන්නේ නැහැ. මගේ උපදේශ ඇතුව දැන් කීප දෙනෙක් ඉන්සුලින් විඳින රෝගීන් පවා නිරෝගී වෙලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මගේ අත්දැකීම කියලා දීලා. එහෙමයි. ඒ වගේ මහත්මයෝ දැන් මේ රෝගාබාධ පවා යටපත් කරගන්න අපේ සිත පුරුදු කිරීමෙන් හිතේ කුසාසිත වැඩි දියුණු කිරීමෙන් රෝගාබාධ යටපත් කරගන්න පුළුවනි. එහෙමයි. විශේෂයෙන්ම සිදු වෙන්නේ දැන් මේ කුසාසිත පහළ වෙන්න කුසල චේතනාවේ ශක්තියෙන් අලුත් නිරෝගී රූප කලාප උපදවනවා. අලුත් රූප කලාප උපදවනකොට අර ඇති වෙලා තියෙන රෝගකාරක රූප කලාප නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අඳුරක් තියෙන තැනට එළියක් දැම්මා වගේ. එහෙමයි ස්වාමීනි. අඳුර නැසෙනවානේ. එහෙමයි. ඒ වගේ තමයි මේ මානසික ශක්තිය වශයෙන් අලුත් හොඳ කුසල් කරනකොට භාවනා කරනකොට භාවනාව නිසා ඇති වෙන ආධ්‍යාත්මික පිරිසිදු කුසල චේතනාවේ ශක්තියෙන් අලුත් නිරෝගී රූප කලාප පහළ වෙනවා. එහෙමයි.